හරි නේද? ලොකු දැනුමක් දැනගන්න ඇති. ඉතින් අද අන්තිම දවසනේ නේද? හරිද? අන්තිම පැයේ කට්ටියට අවස්ථාව දෙන්න මොන හරි කියන්න. මාස 8ක් විතර මම ක්ලාස් පටන් ගත්තේ ජනවාරි පටන් අරගෙන ඒ කාලෙදී ඔයාලා එක එක්කෙනා එකතු වුණා ක්ලාස් එකට. ඊට පස්සේ සෙකන්ඩ් ෂයි අය ඊට පස්සේ එකතු වුණා. ඔක්කොම තමයි ක්ලාස් එක අරගෙන ගියේ. ඉතින් මම හිතුවේ නෑ මෙච්චර ලොකු ගමනක් එන්න පුළුවන් වෙයි කියලා මෙච්චර ලොකු ගොඩක් ළමයි එක්ක ළමයින්ට දෙයක් දීලා ගමනක් එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ. ඒ ඉඳන් මුලින් ඉඳන් ආපු ළමයි ඉන්නවා දැන් ක්ලාස් එකෙත් ඉන්නවා එහෙමයි. ඊට පස්සේ මාස දෙකක් විතර ගිහිල්ලා ජොයින් වෙච්ච මුල පරණ ළමයි ඉන්නවා සහ අලුත්ම ඊයේ පෙරේදා ආපු ළමයිනුත් ඉන්නවා. හරිද? මාව ගොඩක් අය දන්නේ YouTube එකෙන් දැකලා මගේ වීඩියෝ බලලා. හරිද? ඉතින් අර ළමෙක්ට කැපකිරීමක් කරලා ඒ දේ මට ලැබෙනවා කියන මම මාර සතුටුයි. හරි මගේ YouTube channel එක චිත්‍ර වලින් පටන් ගැනීම ක්ලාස් චිත්‍රවලට ඔන්ලයින් ඔස්සේ උගන්වීමත් කියන එකේ මම ප්‍රධානයෙන්ම අරමුණු කරන්නේ ඈත දුෂ්කර ළමයින්ට චිත්‍ර විෂය උගන්වන්න. එහෙම අය තමයි ගොඩාක් ඉන්නේ. ඉතින් ඒක මම හිතන්නේ ළමයි S මට්ටම අරගෙන ආපු ළමයි දැන් ගොඩක් ඉහළට ඇවිල්ලා ඉන්නවා. හරි සතුටුයි රිසල්ට් එකක් දායි කියලා හිතනවා. වැඩ කරන්න ඕනේ විදිහ කියලා දුන්නා. ඊට පස්සේ හැම දෙයක්ම කියලා දුන්නා මම. නේද? අන්තිම මොහොතේ මොන හරි කියන්න තියෙනවද කට්ටියට? hello miss. ඔව් කියන්න. සෙනුම් කතා කරන්නේ මේ මිස් හොඳට උගන්වනවා. මිස්ගේ මේ කතාව අහලා මට පාඩම් කරන්න ආස හිතුණා. මම ඒ කියන්නේ එදා ඉඳලම මේ පාඩම් කරන්න හරිම ආස හිතුණා. මම පාඩම් කරන්න පටන් ගත්තා. ඒ වගේම මේ හරියට ප්‍රශ්නයකට උත්තරයක් ලියන්නේ කොහොමද කියලා මිස්කින් හරියටම ඉගෙන ගත්තා. මට ගොඩක් සතුටුයි මිස්. මං ඉස්සර කලින් C එකක් ගත්තේ. මට දැන් කොන්ෆිඩන්ට් එක තියෙනවා මිස්. අඩුම තරමේ ඒකකට යන්න බැරිුණා B එකක් හරි ගන්න පුළුවන් කියන එක මටම තියෙනවා. මොකෝ මිස්ගේ බේපස් කරලා මිස්ගේ එක්සෑම් වලට ඇවිල්ලා මට B මට්ටමක් හරි තියෙනවා. මං ඒක ගැන ගොඩක් සතුටු වෙනවා. මේ මිස්ටර් පින් සිද්ධ වෙන්න මම මේක කොහොම හරි කොට දාගත්තා. මේ හරිම සතුටුයි. මට කියන්න වචන නෑ. මොකද මිස් ඒ තරම් හොඳට ඉගැන්නවා. මිස් ළමයින්ට නිකන් වතුර පොවනවා වගේ මිස් ඒක ළමයිට කවනවා ඒක. ඒකින්ද මට හරිම සතුටුයි මේ කොහොම හරි කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. ගොඩක් ආදරෙන් මිස් නිසාම තමයි මේක පුළුවන් වුනේ. හරි thank you සෙනුමි. සෙනුමි මුලින් ඉඳන් හිටපු ළමේ මට මතකයි සෙනුමිගේ අම්මා තමයි කතා කරේ මට මේ පළවෙනි කෝල් එක අරගෙන රිසල්ට් ආවට පස්සේ සෙනුමිගේ අම්මා තමයි කතා කරේ YouTube එකේ චිත්‍ර කරනවා නේද මිස් මේ කතා කරලා ක්ලාස් එකක් කරමු එහෙම කියලා ළමයා C එකක් අරන් ඉන්නේ ඒ කාලේ YouTube එකේ දාපු අනුමාන වීඩියෝ ටික බලලා කියලා තමයි අදට සෙනුමිගේ අම්මා කියන්නේ මට නේද එතකොට සෙනුමිගේ තියෙන වැරදි අඩුපාඩු ඒවා අපි ක්ලාස් වල කතා කරා එතකොට වැරදි ටික කියලා දුන්නා. ඔය හැම ළමෙක්ටම මම කිසිම අඩුවක් නැතුව කියලා දුන්නා නේද? හරිද? ඒ නිසා අර විභාගෙට ගිහිල්ලා මට කියන්නේ විභාගේ මොන පේපර් එක විභාගේ මොන ප්‍රශ්නේද කොහොමද අහන්නේ කියන එක දකින්න බැරි වුණත් ඒ පේපර් එකට අහන්න පුළුවන් ප්‍රශ්න ආකෘති එහෙමයි අහන්නේ කියන එක දක්වා ඔයාලට කියලා දීලා තියෙනවා. නේද? අපි දන්නේ මොන ප්‍රශ්නයක් එයිද කියලා. නමුත් අපිට ගෙස් කරන්න පුළුවන් විදිහට ප්‍රශ්න ඔයාලට දීලා තිබ්බා. නේද? හරි. thank you සෙනමි. තව කවුරු හරි ඉන්නවද කියන්න? මිස් ඇහෙනවද මං කියන දේ? ඇහෙනවා. මම මුලින්ම සම්බන්ධ වුණේ. ඊට පස්සේ මට දැනන විදිහට මේ අපි පේපර්ස් කරා ඉස්සරම ක්ලාස් එකේදී අපි මේ පාඩම් වැඩ කරගෙන ගියා. ඊට පස්සේ මුලින්ම පාඩම් මේ ඒ අතරේ පේපර්ස් කරේ නෑ. ඉස්සරම අපි සිලබස් එකනේ කරේ. ඊට පස්සේනේ අපි වැඩ පිළිවෙල පේපර්ස් කරේ. එතකොට මේ පේපර්ස් කරන තුලින් තමයි අපි අර මේ පාඩම් කරනවද පාඩම් කරපු දේවල් අර නැවත මේ බැලීමක් උනේ. මම පෞද්ගලිකව මම කියන්නේ දේවල් කිව්වා නම් මනම් එහෙම. ඊට පස්සේ මම හිතලම මේවා කරා. ඒ කියන්නේ මේ ලකුණු අඩු හින්දා මේ සෑහෙන මහන්සියක් වුණා ඒ ටික හදා ගන්න.
ඉතින් මිස්සින්ද තමයි හැමදේම මොකද මම ඉස්කෝලේ ගියෙත් නෑ ඉස්කෝලේ යන්න ප්‍රශ්න තිබ්බා ඊට පස්සේ තමයි මට හම්බුනේ ක්ලාස් මේකට මේ මාර විදිහට උනන්දුවෙන්ම වැඩ කරා ඉතින් මිස් ඒ තරම් ලකුණක් දැන් තියෙනවා ඉතින් ඔව් ඉතින් එහෙම වචනයක් අහන්න ළමයි ගොඩ දානවා කියන්නේ මාර සතුටුයි. හරිද? ඒතකොට හරි සතුටුයි ළමයිගේ කමෙන්ට්ස් අහන්න දැකීම කට්ටිය මැසේජ් දානවා. ඇත්තටම මිස් හම්බුනේ නැත්තම් මේ තරම් හොඳ මට්ටමකට එන්නේ නැහැ. මිලින්ද දාලා තියෙනවා. ගොඩාක් සතුටුයි මිස්ගේ මොටිවේෂන් නිසා මාර විදිහට වැඩ කරා. මිස් කියලා දෙන විදිහට මාර සාස හිතෙනවා මිස්ට ගොඩක් පින්. හරි මිලින්ද thank you ලකුණු තියනවා මිලින්දට මම දන්නවා. හොඳ රෑන්ක් එකක් දායි. හියුමි මදුෂිකා කියනවා මිස් කලින් හම්බෙන්න තිබ්බේ එහෙනම් දෙවෙනි පාරක් ලියන වෙන්නේ නැහැ. මිස් ඉගෙන ගන්න දේවල් වලට අමතරව ජීවිතය ගැනත් අපිට කියලා දුන්නා මිස්. ඇත්තටම අපි මොනවද දැනගෙන හිටියේ කියලා හිතුණා. මිස් කියලා දුන්න දේවල් ඒක මිස් වගේ ටීචර් කෙනෙක් හැම ළමෙක්ටම හම්බෙන්න මගේ අරමුණ හරි. මගේ අරමුණ තිබ්බේ චිත්‍ර විෂයේ අයන්නේ ඉඳන් නොදැන හිටපු ළමයින්ට අයන්නේ ඉඳන් කියලා දෙන්න. ඒක දැන් සාර්ථක වෙලා තියෙනවා. හරිද? මගේ අරමුණ තිබ්බ ඒක. රටේ කොහේ තැනක ඔයා යාපනයේද ගාල්ලද මාතරද මොන කැලෑ දීපංකරයක හිටියත් ඒ ළමයාට චිත්‍ර විෂයේ තිබ්බ අග මුල බැලගිය ඔක්කොම දැන් හරියට කියලා දෙන තමයි මට උවමනා වුනේ. ඒක දැන් සාර්ථක වෙලා තියෙනවා. හරිද? thank you පියුමි. සෙවන්ද කියනවා මම පන්තිට ඇවිත් සති 6ක් වගේ. ඇත්තටම චිත්‍ර අඳින්න A3 කියලාවත් මම දැනගෙන හිටියේ නෑ. ලකුණු අඩු හිටපු මට ලකුණු වැඩි කරගන්න උදව් කරා මිස් කලින් හම්බුණා නම් හිතන වාර අනන්තයි. ඔව්. good. මම අද B මට්ටමක හරි ඉන්නේ මිස් නිසා. A level වලට චිත්‍රවලදී හම්බුණ හොඳම ගුරුවරයා මිස් තමයි. මිස්ගේ ක්ලාස් එන්න කලින් හම්බුණ මට්ටමේ ඉස්සරහට ඇවිත් තිනවා. ප්‍රබෝධා කියන්නේ මට මතක ඇති කාලේ ඉඳන් හිටපු ළමෙක්. ප්‍රබෝධා. ඒ නම හරිද මට මතකයි ප්‍රබෝධ ජොයින් උනේ අපේ ක්ලාස් පටන් ගන්න මාස 2ක් 3ක් විතර ගියාට පස්සේ. ඒ කියන්නේ මුල්ම කාලේ ළමයි ප්‍රබෝධා. ඒ ළමයා හිටියේ S මට්ටමේ. ප්‍රබෝධා නේද ප්‍රබෝධ? S මට්ටමේ හිටියේ. ඒ ළමයා ප්‍රබෝධව ආදර්ශයට ගන්න අපේ පන්තියේ ක්‍රියාවලිය ප්‍රබෝධාගේ කැපවීමත් හින්දා ප්‍රබෝධ ඒ කියන්නේ ප්‍රබෝධ මුල්ම හිටියේ S. මට කිව්වා මිස් මට S එකක් තියෙන්න කියලා. ඒ මට්ටමේ ඉඳන් ප්‍රබෝධා මම අරන් ආව B මට්ටමට. ප්‍රබෝධා C වත් නෙමෙයි දැන් ඉන්නේ. B කියන්නේ ප්‍රබෝධා ඉන්නේ 74 B එකේ ප්‍රබෝධා. ඒ කියන්නේ මේක ඒකකට වෙන්න ඕන්න වෙන්න තියෙන්නේ. නේද? ඒකකට වෙන්න ඕන්න. එතකොට කොච්චර දියුණුවක් ප්‍රබෝධා දැන් අපේ ක්ලාස් එකෙන් අරන් තියනවාද? නේද? මාස 5ක් වගේ උඩරිම අපිත් එක්ක ඉන්නේ නැති ප්‍රබෝධා. මේක මම කැපකිරීමට වඩා ප්‍රබෝධක කැපකිරීම තමයි මම මේ මාස ටිකේ දැක්කේ. ඒ ළමයා මම ඔයාලට ඕනනම් මේ වර ළමයින්ගේ මොනවද උත්තර සේව් කරනවනේ මම ලැප් එකේ. එතකොට ඩොකියුමන්ට් සේව් කරාදී වැඩිපුරම ඩොකියුමන්ට් ඒ කියන්නේ බලන්න තියෙන පේපර්ස් ඩොකියුමන්ට් සේව් වෙලා තියෙන ප්‍රබෝධගේ. ඔයගොල්ලෝ විශ්වාස කරනවද? අද මම ප්‍රබෝධගේ ඩොකියුමන්ට් එක සේව් කරා මේ ඩොකියුමන්ට් 8 කියලා. ඒ කියන්නේ මේ මාසේ ඩොකියුමන්ට් 8ක් ප්‍රබෝධ මට එවලා තියෙනවා. ලියපු උත්තර. මේ මාසේ විතරක්. ඔයාලා විශ්වාස කරනවා. ඉතින් එහෙම තමයි ඒ ළමයා වැඩ කරේ. එයාගේ කැපවීම වැඩිම සේව් කරලා තියෙන ඩොකියුමන්ට් තියෙන ප්‍රබෝධන. සහ ඉඳුනිල්ගේ තියෙනවා. ඒ වගේම ටිකක්. සහ ඊගාට පියුමි මදුෂිකාගේ තියෙනවා. ඔය නිරන්තරයෙන් මට ලියලා එවන උත්තර මට මතක තියෙන ළමයි. ෆෝල්ඩර්ස් වල තියෙන්නේ ඒගොල්ලන් ඔයාලගේ උත්තර. එතකොට මේ ඔයාගේ කැපවීම මත තමයි ප්‍රබෝධ ඔයා මේක ගත්තේ. මම මග පෙන්නුවා විතරයි. හරි සතුටුයි. හරිද? කොහොම හරි ඒකක් අරන් එන්න. හරිද? කොහොම හරි ඒකක් අරන් එන්න. අනිත් එක මට තියෙන ලොකුම සතුට ඔයාලා ආවේ අඩු මට්ටමින් මම ඒක ලොකු ඉහළ තැනකට අරගෙන ආවා. මට මාර ඒක කියන්න වචන නැහැ. ඒක සතුටුයි සහ දුකක් තියෙනවා. හොඳම බැච් එක සහ මගේ පළවෙනි බැච් එක දැන් අතින් ඉවර වෙනවා.
හරිද? ඕගොල්ලන්ගේ වගේ බැච් එකක් මම දෙවෙනි බැච් එක හදනවා 26 නංගිලා මල්ලිලා. එයාලට උත්තර පෙන්නන්නෙත් ඔයාලගේ උත්තර ටික තමයි. මම ඊයේ පෙරේදා එයාලගේ ගෲප් එකට ෂෙයා කරා ඕගොල්ලන් ලියපු උත්තර. ඒවා බලන්න කියලා. එහෙම ඔයාලා ඒ තරම් ආදර්ශවත් විදියට වැඩ කරපු කට්ටිය. ඒ නිසා ඒ ගෞරවයේ නම තියාගන්න ඔයාලගේ කැපවීම තමයි තිබ්බේ. අංක 1 සහ මම මඟ පෙන්නුවා විතරයි. හරි හරි. තව කාට හරි මොනවා හරි තියනවද කියන්න? ඉමාෂද? මම කියන්න. මිස් මම මේ ක්ලාස් එකට ආවේ සාමාන්‍ය මේ කිට්ටුවේ තමයි ආවේ මේ ළඟදී ඒ මාස 3-4ක් විතර මේ ක්ලාස් එකට ඇවිල්ලා මම මේ කොහොම හරි ෆස්ට් ආයි එකේ තිබ්බේ C එකක්. එතකොට මම ලොකුවට හැම කැම්පේපර් ලියන්න හැම උත්තර හැම ලියන්න ලොකු මේකක් තිබ්බේ නැහැ. මිස්ගේ ක්ලාස් එකට ආවට පස්සේ තමයි දැනගත්තේ මේ පේපර් එක උත්තර කොහොමද ගලපලා ලියන්නේ රූප සටහන අඳින්න ඕනේ කියනත් මම දැනන් හිටියේ නැහැ. මම කරෙත් නැහැ. මේ ඉතින් මිස්ගේ ඒ කියන විදිහට මම කරා ඒක හරිම සාර්ථකයි. මේ හිතේ මට පුදුම හිතෙනවා මේ මෙහෙම උත්තර මේ විදිහට මේ රූප සටහන් ඇඳලා ලියන්න ඕනේද එහෙම කියලා මට පුදුම හිතෙනවා මුල්ම කාලේ අපි කරලා තිබ්බ නැති නිසා මොකද ඉස්කෝලෙන්වත් එහෙම කියලා තිබ්බෙත් නැහැ මම ක්ලාස් එකකට ගියා එකකින්වත් අපිට එහෙම කියලා තිබුණේ නැහැ. ඇත්තටම මිස් දෙන මොටිවේෂන් හිටම් මේ මාර විදිහට ඒක දැනෙනවා නිකන් මේ සතියේ ක්ලාස් එකට ආවහම ඒක මුළු සතියම නිකන් මේ හිතේ නිකන් රැව් පිළිදැව දෙනවා මාර මේව එකක් තියෙන දැන් මේ හරිම නිකන් හිතට දැනෙනවා මාර විදිහට මේ තේන්නේ කියන්න. වැඩ කරන එක නිකන් දිගටම නිකන් රැහෙනවා වගේ නේද? ඒ කියන එක. ඒක තමයි එනර්ජි එක කියන්නේ. බෙහෙත් බොනවා වගේ එනර්ජි එකක් තමයි මොටිවේෂන් එක කියන්නේ. ඒ මොටිවේෂන් එක අහලා ගිහිල්ලා නිදාගන්න නැති තැනට මම ඔයාලව පත් කරනවා. මගේ ක්ලාස් ඉවර වෙලා කවුරු හරි නිදාගෙන තියනවද ළමයි? ක්ලාස් ඉවර වෙලා ගිහිල්ලා නිදාගෙන තියනවද? එහෙම නැතුව ඇතිනේ. ක්ලාස් එක ඉවර වුණාට පස්සේ වැඩ කරන තත්ත්වෙට මම පත් කරලා තිබ්බේ. ක්ලාස් එක ඉවර වෙච්ච ගමන්ම නැවතත් වැඩ කරන්න ඕනි තත්ත්වෙට මම ඔයාලව හැදුවා. නේද? හරි. thank you ඉමාෂා. ඉමාෂාත් හොඳ මට්ටමක ඉන්නවා ඉමාෂාගේ ලියන උත්තර. කලින් තිබ්බ F දැන් AB ගන්න පුළුවන් වගේ. good නේ මිගාර. එහෙම හිතන එකත් හොඳයි. ඉමාෂා මිස්ටර් ගොඩක් පින් මේ කරන හැම දෙයකම මිස් හිතන පතන හැම දෙයක්ම හරියන්න ඕනි මේ විදියට හැම දෙයක්ම කියලා දෙන්න කවුරුත් මීට් වෙලා නැහැ. thank you මිස්. හැම දෙයකටම ආදරේ.